වන්නිමෙහිමේ අතිශය තීරණාත්මක ජයග්‍රහණයක් අභියස සිටයි වන්නිමෙහිමේ යුද හමුදා බටපිරිස් නවවසරට පා නගන්නේ. පුනරින් ජයග්‍රහණය කොට මාසයක් තුල එහි සිට කිලෝමීටර් 25ක් නැගෙනහිරින් පිහිටි LTTE යුද මරමස්ථානය වන පරන්තන් ඉදිරි පැය 24 තුල අත්පත් කර ගැනීමට 58 වන සේනාංකය සූදානම් බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ජනවාරි 1 වෙනිදා මෙරට සාමයේලදී ජනතාවට අවුරුදු තිළිණය ලෙස මෙය ඔහු පෙන්වා දෙනවා. පරන්තන් අත්පත් කර ගැනීමත් සමගම ඒ නවය යාපනයේ නුවර මාර්ගයේ බටහිර දිශාව පුනරින් මුලතු A35 මාර්ගය B69 පුනරින් පරන්තන් යන මාර්ග ත්‍රිත්වයම LTTEට අහිමි වෙනවා. මේ සමග කිල්ලොච්චිය මෙන්ම අලිමංකඩින් ඉහළ මොහමලේ දක්වා භූමිය තවදුරටත් රැක ගැනීමට LTTEට නොහැකි වන බවයි හමුදාව පෙන්වා දෙන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පරන්තන්හි මුදාගත් ප්‍රදේශයේ සිට